පද දෙකක් තියෙන ප්‍රකාශනයක වර්ග ආයතය. මුලට මුල පදයේ වර්ගය, අගට අග පදයේ වර්ගය, මැදට පද දෙකේ ගුණිතයේ දෙගුණය. x බෙදීම y ධන y බෙදීම x සමානයි 3 නම්. මෙන්න මේකේ අගය. මේ පද ඔක්කොම වර්ග පද වෙලා. පැහැදිලිද? එහෙනම් සමාන ලකුණේ වම් පැත්ත වර්ග වෙලා නම් සමාන ලකුණේ දකුණු පැත්තත් වර්ග වෙලා. කෙලින්ම උත්තරේ 9යි කියලා දාන අයත් ඉන්නවා. මේකේ උත්තරේ කෙලින්ම 9යි නෙවෙයි. හොඳට බලා ගන්න. මෙතන තියෙන්නේ පුතේ ද්විපද ප්‍රකාශනයක්. පද දෙකක් තියෙන ප්‍රකාශනයක් තියෙන්නේ. මේක එක පදයක්, මේක එක පදයක්. පද දෙකක් තියෙන ප්‍රකාශනයක වර්ග ආයතය. මුලට මුල පදයේ වර්ගය, අගට අග පදයේ වර්ගය, මැදට පද දෙකේ ගුණිතයේ දෙගුණය. මම x බෙදීම y ධන y බෙදීම x කියන සම්පූර්ණ පද දෙකම මොකද කරන්නේ? වර්ග කරනවා. ඒ නිසා මේ සමාන ලකුණින් දකුණු පැත්තත් මම වර්ග කරනවා. දෙපැත්තම වර්ග කරා. කරන දෙයක් දෙපැත්තටම. x බෙදීම y වල සම්පූර්ණ වර්ගය ධන මැදට පද දෙකේ ගුණිතයේ දෙගුණය. x බෙදීම y වැඩි කිරීම y බෙදීම x මේකේ දෙගුණය. දෙකෙන් වැඩි කරා. අගට අග පදයේ වර්ගය. අගට එන්නේ පුතේ y බෙදීම x වල වර්ගය. පැහැදිලිද මම මේක ලියාගත්ත එක? මේකම තමයි මම මේ ප්‍රසාරණය කරලා ලියාගෙන තින්නේ ද්විපද ප්‍රකාශනයක වර්ගයයි තියෙන්නේ. මේක සමාන වෙනවා දකුණු පැත්තේ තියෙන්නේ 3 වර්ගය. ඒ කියන්නේ 9. x බෙදීම y කියන එක වර්ග වුණාම මට ලැබෙනවා x වර්ගය y වර්ගය. ඒ වගේම මෙන්න මෙතන තියෙන පද ටික සුළු වුණාට පස්සේ මට ලැබෙන්නේ මොනවද? ඔයාලට පේනවා මේ පදය මම මෙන්න මේ කොටු කරන පදය. හරිද? මෙන්න මේ කොටු කරන පදය දිහා බලන්න. මේකම තනි පදයක්. මේකේ සියල්ලම සම්බන්ධ වෙලා තියෙන්නේ වැඩි කිරීම වලින්. වැඩි කිරීම වලින් සම්බන්ධ වෙලා තියෙනවා නම් මට ඉර උඩ තියෙන ඒවාට ඉර යට තියෙන ඒවා කපන්න පුළුවන්. මේ පදයේ ඇතුළේදී විතරක්. මේකට මේක කැපෙනවා. මේකට මේක කැපෙනවා. මෙතනින් ඉතුරු වෙන්නේ පුතේ කීයද? 2 කියන ඉලක්කම විතරයි. ඒ කියන්නේ 2 වැඩි කිරීම එක. එහෙනම් මට පුළුවන් උත්තරේ දාන්න ධන 2යි. අගට අග පදයේ වර්ගයත් මම සුළු කරනවා. මොකද්ද? y වර්ගය බෙදීම x වර්ගය. සමාන වෙනවා කීයටද? 9ට. ප්‍රශ්නෙන් අහන එකත් ටිකක් මේ වගේ නේද? මොකද්ද මෙතන වැඩිපුර තියෙන්නේ? වැඩිපුර තියෙන්නේ මෙන්න මේ ධන 2 කියන එක. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ ධන 2 මෙතනින් අයින් කරලා දාන්න දෙපැත්තටම ඍණ 2ක් දාන්න. එතකොට මෙන්න මේ ධන 2ට ඍණ 2 කැපිලා යනවා. කැපිලා ගිහිල්ලා සමාන ලකුණෙන් වම් පැත්තේ ඉතුරු වෙන්නේ x වර්ගය බෙදීම y වර්ගය ධන y වර්ගය බෙදීම x වර්ගය කියන එක විතරයි. සමාන ලකුණෙන් දකුණු පැත්තේ එතකොට 9 ඍණ 2 කියන්නේ උත්තරය 7යි. එහෙනම් මෙන්න මේ අහලා තියෙන එක නේද මේ මට ඇවිල්ලා තියෙන දේ. ඔව් ඒකේ උත්තරය කීයද? 7යි. එහෙනම් මේ ප්‍රශ්නෙට උත්තරය කීයද? 7.